back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මගේ අනුරාධපුර ටුවර් එකේ vlog එකේ ඉල්ලලා තිබුණා. ඉතින් ඔන්න මම vlog එක ගෙනාවා. මේ යන්න කලින් දවසේ ඉතින් අපි දෙන්න ගියා මේ යන්නේ නිට්ටඹුවට. ඊට පස්සේ නිට්ටඹුවෙන් ඉස්සලා කරේ කෑම ගත්තා. නිට්ටඹුවට යන්න කලින් මේ මිනුවන්ගොඩට ගිහිල්ලා වැඩක් තිබුණා. ඊට පස්සේ ඒකෙන් තමයි කෑම කෑවේ. ඊට පස්සේ ආවේ අපි නිට්ටඹුවට. ඊට පස්සේ කොහොමද නිට්ටඹුවට ඇවිල්ලා අපි ගියා උපාලියකට. මේ ඇඳුම් වගේක් ගන්න ගියේ. ඊට පස්සේ උපාලියේ මේ ගිහිල්ලා මේ තියෙන්නේ ලේඩිස් වෙයා තියෙන තැන. ඉතින් ඒකේ ඇඳුම් ටිකක් අරගෙන අපි ආවා මේ පල්ලෙහා කැෂියර් එකට. එදා ගොඩක් සෙනග වැඩි මේ හරියට පොලිම. ඊට පස්සේ මේ කැෂියර් එකේ ෆොටෝ ටික ගත්තා. ඊට පස්සේ කොහොම හරි කැෂියර් එකෙන් බඩු අරගෙන අපි ගියා. ඊට පස්සේ අප්පා අපි හවස ටී ටයිම් එකට වගේ නිකන් කන්න මේක නිහාලයේ රෙස්ටුරන්ට් එක. ඊට පස්සේ අපි ඉඳලා ගෙදර ගියා. මේ යන දවසේ මේ මම ආවේ යමුඩ බුදු පිළිමයට පිළිගර තියෙන කඩේකට. ඉතින් මේ වෙදා ගියේ අපි ට්‍රීවිල් එකේ. මම හැමපාරම මුල්වන්පුරේ යද්දී මම මොනවා හරි දෙයක් පූජා කරනවා. ඉතින් මම මට පිළ කරපුයි මගේම එකතු කරගත්ත මගේ ජොබ් එක කරලා මගේ සලූන් එකක් කරන්න ඕනලා දන්නවනේ. ඉතින් ඒක එකතු කරගත්ත සල්ලි වලින් තමයි ඉතුරු කරගත්තේ. ඒවයින් තමයි මම මේ දෙක මගේ හිත සතුටින් ගත්තේ. ඊට පස්සේ මේ ඉඳාම යන දවසෙත් අපි ආවා මේ අයියගේ වැඩකට මේ ජුවලරි ෂොප් එකට. ඊට පස්සේ ඔසෙල්ට එකට ගිහිල්ලා මේ ඇඳුමුත් අරගෙන මේ දා රෑ මේ යන දවස් රෑ අපේ ටීම් එකෙන් මම මගේ අපේ ඉන්න මෙම්බර්ස්ලා ටී-ෂර්ට් එකක් හදනවා ටීම් එකේ අපි හැමපාරම යද්දී. ඉතින් එයාලට මේ ටී-ෂර්ට් ස්ටිකර්ස් ඉල්ලලා තිබුණා. උඩරන් තියෙන අපේ ටීම් එකේ මෙම්බර්ෂිප් ගන්න ස්ටිකර් එක. මේ පල්ලෙහෙන් තියෙන අපේ ටුවර් එකේ ස්ටිකර් එක. ඉතින් අපේ ටීම් එකේ අය ටීම් එකේ නැති අය පවා ඉතින් ওই ස්ටිකර් එක අපෙන් ඉල්ලලා ගන්නවා. ඉතින් මේ යාලට හදපු ඕඩර්ස් වලට හදපු ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එදා ඉතින් මේ විදිහට තමයි අපි ලෑස්ති වුණේ. මේ රෑ යන්න කලින් ඉතින් ස්ටිකර්ස් ටික කැපුවා කට්ටිය. දැන් ඉල්ලනවනේ. ඒ ඔක්කොම අපේ ගෙදරට තමයි එදා යන්න කලින් දවසේ ආවේ. ඉතින් එකතු වෙලා මේක තමයි ස්ටිකර් එක. ඊට පස්සේ කොහොමද අපි ඉතින් පිටත් වුණා. මේ ඉතින් වාහන තව මගින් ගොඩක් ආව කට්ටිය. මේ අපේ ඉතින් ඩ්‍රීම් එකේ සෙට් එක කොහොම හරි අපි මේ දැන් නවත්තගෙන ඉන්නවා. අපි ගියේ ඇල්ලහරහ පාරේ නාරම්මල උඩට ගිහිල්ලා නාරම්මලේ හැරිලා අබම්පොළ පාරේ. ඉතින් මේ ඇවිල්ලා කට්ටිය දැන් මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද තව තැන් වාරියපොළ ඒ වගේ දඹදෙන් මේ පාදෙනිය ඒ වගේ පැතිවලින් මේ ගොඩක් අපිත් එක්ක ජොයින් වෙනවා කට්ටිය. ත්‍රිවිල් වලින් යන්න අපේ ටුවර් එකට ටීම් බේද නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ත්‍රිවිල්ම කියලා නෑ. බයිසිකල් වෑන් කාර් හැමෝම අපිත් එක්ක යන්නේ වගේ සෙට් වෙනවා. ඉතින් මේ දැන් යන්න හදන්නේ කට්ටියව එකතු කරගෙන. තව යාළු වගේක් වෙනවා කියලා තිබුණා. ඉතින් එතන නවත්තගෙන හැමෝම හිටියා. ඉඳලා තමයි මේ දැන් මේ යන්න හදන්නේ හැමෝම කතා කරගෙන. ඉතින් මේකට කෙල්ලෝ කොල්ලෝ කියලා ભેදයක් නැහැ. ඔක්කොම සහෝදරයෝ වගේ ඉන්නේ. ඉතින් මේ දැන් අපි යන්න පිටත් වෙන ගමන් තියෙන්නේ. කොහොම හරි දැන් වෙලාව ඇති සාමාන්‍යයෙන් 12ට විතර. කොහොමත් අපි හැමපාරම යද්දී ඒ වෙලාව වෙනවා. මොකද අපි පොයට කලින් දවසේ පාන්දර යන්නේ. පාන්දර කියන්නේ ඉතින් කොහොමත් අපි 12 වගේ වෙද්දි තමයි යන්නේ. මොකද ඒ අර වෙලාවට පොඩ්ඩක් මේ කියන්නේ ට්‍රැෆික් එක එහෙම අඩුයි. සෑහෙන්න අඩුයි. අනික මේ නවත්තන යන්නේ කොහොමත් එක දිගට යන්න බෑනේ. ඉතින් මග දිගට දාන්සල් තියෙනවා. එතකොට වාහනයක් හරි මොනවා හරි දෙයක් වුණාම හැමෝම නවත්තනවා. පෙට්‍රල් ෂෙඩ් වල එහෙම නවත්තනවා තමයි මේ අපි යන්නේ. මොකද හැමෝමත් එක්ක එකට යන්න බෑනේ. දැන් මොකද ටුවර් එක කරන්නේ අපිනේ. ඉතින් මේ දැන් හැමෝටම ආවේ දැන් අතවලහගෙන යන්නේ දැන් යන් කියලා. හැමෝ කියන්නේ සෙට් එකකටම තියාගත්තා. ඊට පස්සේ කොහොම හරි අපි මගද්දුරට ගිහිල්ලා මේක කඩහපොලින් අරගෙන යන
ළඟ සෙට් එකක් තිබ්බා. ඉතින් කා වෙලක් කට්ටිය වොෂ්රූම් එකට ගියා. වෙලක් කට්ටිය ඔය තියෙන්නේ තෙල් ගහනකම් හැමෝම හිටියා. සෙට් එකට මේ වාහන ටික මේ තෙල් ගහගන්න දැම්මේ. ඔය පාර දිගටත් පොලිමට ඉන්නවා තවර තියෙන්නේ. ඔය තියෙන වාහන ටික. ඉතින් කට්ටිය එනකම් කට්ටිය වීඩියෝ ෆොටෝස් ගා එතෙන්ට වෙලා හිටියා. හැමෝම එකට යන්න ඕනේ ගමනක්. ඉතින් අපි ඔන්න අනුරාධපුරයට ආවා. මේ තමා අනුරාධපුරයේ තියෙන බස් වක්කුලමට එහා පැත්තේ යන ඇල. අපි හැම පාරම දැන් අපි මේ ටුවර් එක කරනවානේ. මේ 10 වෙනි පාරටත් තමයි මේ ටුවර් එක කරන්නේ. අපේ ටීම් එකෙන්මයි මේ කරන්නේ. යකාගල්ඩියේ කියලා Facebook තියෙනවා TikTok එකේම. ඉතින් මේ අපි හැම පාරම ඇවිල්ලා එකටම එන්නේ මොනවා කරන්නත් කලින් මේ වැව ළඟට. වැවෙන් ඒ ඇලට තමයි නාන්නේ ඇවිල්ලා. මේ හැම පාරම 3 wheel set එකත් එක්කම එතෙන්ට එන්නේ. මේ පාර අපි මේ යන වෙලාවේ පොඩක් සෙනඟ අඩුයි. මොකද අපි දැන් මෙතනට යන්නේ සාමාන්‍යයෙන් 7:00ට වගේ. තමයි අවුවයි. ඒ ගියත් මේ 7:00ට වගේ ගියත් මේ මාර අවුවයි. ඉතින් දැන් ඔන්න එතන ඔය ඇල ගාවට මෙන්න මේ ඇල ගාවට තමයි අපි හැම පාරම නාන්න එන්නේ. ඉතින් මේ අපේ ওই 3 wheel set එක තව අඩුයි. තව කට්ටිය එනවා ට්‍රැෆික් වල හිර වෙලා. එහෙම ඉතින් අපි එතෙන්ට යද්දිත් කට්ටිය උදේම නානවා මේ කට්ටිය ඇවිල්ලා. ඊට පස්සේ අපි එතනින් නාලා ඉවර වෙලා අපි මේ යන්නේ මේ රුවන්වැලි සෑය ළඟින් ඒ තියෙන පාරේ ඇතුළු පාරේ. ඉතින් මේ උදේට කන්න කියලා තමයි යන්නේ. මොකද අපි ඉදි දවසල් වල කෑව ඒ වුණාට අපි ගිය කට්ටියට ඉතින් බඩගිනි. ඉතින් මේ අපි ගිහිල්ලා කඩවල් හොයාගෙන යනවා. ඉතින් දැන් අපි මේ යන ටයිම් එකට තමයි ගොඩක් අනුරාධපුරයට එන්නේ කට්ටිය වාහන වලින්. මේ අපේ සෙට් එක ඉතින් යන්නේ කරපු වැඩ ටිකක් තමයි වීඩියෝ කරේ. කොහොම හරි මේ ඔය පිටිපස්සට වෙනකම්ම 3 wheel තිබ්බා එතන. අපේ කට්ටිය තමයි ඔක්කොම ගියේ. අපිට මගින් එකතු කරගන්න තියෙන කට්ටියත් අපි එකතු කරගත්තා. පෙලක් අය නම් නිදි මොකද නිදිමතයිනේ. නිදි වරාගෙන ඇවිල්ලා ඉඳලා ඊට පස්සේ කොහොම හරි අපි දැන් මේ යන්නේ මෙතන තුම්මංගන්දියේ ලකුණට දාලා මේ රුවන්වැලි සෑය පැත්තට. ඔයාලත් මොකද කරේ පොසොන් එකට කොහේ හරි ගියාද? සිල් පෙලක් අය සිල් ගන්න කට්ටිය සිල් ගත්තද? එතකොට පොසොන් කලාප හොඳද? අනුරාධපුරේ ගිය කවුරු හරි ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාන්න. අපි මේ දැන් මේ පොය දවස් උදේ තමයි මේ අපි මේ යන්නේ. එතකොට බලන්නකෝ ඔයාලට පාරේ පේනවා මේ හැටි ට්‍රැෆික් එකක් නැහැ. පොලිසියරුන් තැනම හිටියා. ඊට පස්සේ අපි නාල කරලා මේ අපේ ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ඉතින් මේ වාහනවල තියෙන අඩුපාඩු හැමදේම ඉතින් අපේ අයියා මැකෑනික්නේ වැඩ කරන්නේ. ඉතින් ඒක යාට ඉතින් හැමෝගෙන් බලලා උදව් කරගත්ත හැමෝම අඩුපාඩු ටික හදාගත්තා. ඉතින් දුර ගමනක් එද්දී හැමදේම චෙක් කරලා තියාගන්න එපානේ. ඉතින් මේ ඔක්කොම අපේ හිටියේ මේ සහෝදරයෝ වගේ තමයි හැමෝම. මේ ගෙස්ට් එක මගේ අම්මලා අරගෙන කරන ගෙස්ට් එකක්. ඒ කියන්නේ අපේම තැනක් මේක. ඉතින් ඔන්න අපි ඉතින් එතන ඉඳලා නාල කරලා ගෙස්ට් අපේ ඉඳලා අපි යනවා මෙන්න හවස අපි තමයි රැයට තමයි යන්නේ වඳින්න. ඉතින් මේ අද්දී මේ අනුරාධපුරේ වෙන ට්‍රැෆික් එක කියන්නේ දා මේ පොය දවසේ රෑ මේ මාරම ට්‍රැෆික්. මොකද පෙරහැරක් තිබුණා. පෙරහැරට මේ ආපනේ හන්දියේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ පෙරහැරට මේ පාර බ්ලොක් කියන්නේ අන්න තියෙන පාරවල් ඔක්කොම වහලා මේ පාර ගොඩක් බ්ලොක් වෙලා තිබුණේ එතන. එහාට යන්නත් බෑ මෙහාට යන්නත් බෑ. බයිසිකල් එහා අස්සවල් වල ඉඳලා තමයි කට්ටිය ගියේ. ඉතින් අපිටත් පාර වැරදුනා. පාර වැරදිලා මොකද යන්න තියෙන පාර වෙනදර යන පාර නෙමෙයි අපි හරුව වෙන පාරකට. ඉතින් අපේ කට්ටිය ගොඩක් අපිට මග ඇරුණා. ඊට පස්සේ කොහොම හරි අපි ඔක්කොම කරගෙන ආවා මෙන්න මේ දන්සලට. මතක් කරන්න ඕන අනිවාර්යෙන් මේ දන්සල මාරම රසයි කෑමත් අපි ගියපු ගමන් ඒගොල්ලෝ මෝලින් නැතුව ගත්තා ඒ දන්සල ඇතුළට. ඉතින් ඒක රැයට කාලා තමයි අපි වඳින්න පටන් ගත්තේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ තියෙන රුවන්වැලි මහසෑය. ඉතින් කොහොමද දැන් අපි කට්ටිය ට්‍රීවිල් එක පාක් කරලා ට්‍රීවිල් වලින් අපි කට්ටියව තියලා අපි ආවා රුවන්වැලි සෑය වඳින්න. ඔය දැන් මම ඔය අටපිරිකරේ විකටම පූජා කරේ රුවන්වැලි සෑයට. ඉතින් මේ රුවන්වැලි සෑය වටේ ඉතින්
අපි යනවා හරින 7 පාරක් යන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. ඊට පස්සේ රුවන්වැලි සෑය වැඳලා අටපිරිකරේ පූජා කරලා ඉතින් අපි ආවා බුදු පිළිම වහන්සේ නම පූජා කරන්න ජයශ්‍රී මහ බෝධියට. ඉතින් ඇත්තටම මම ඉතේ ආසාවෙන් මම මේ දේවල් කරන්නේ. මොකද මම හරි ආසයි පොඩි කාලේ ඉඳන් ඔය දේවල් බලන් ඉඳලා මගේ අම්මා පච්චි කරන දේවල් මාත් ඉතින් ලොකු වෙලා ඒ දේවල්ම කරනවා. මට ඇත්තටම සතුටුයි. ඊට පස්සේ අපි මේ කට්ටියත් එක්කම එකතු වෙලා ওই බුදු පිළිම වහන්සේ පූජා කරා. ඊට පස්සේ අපිත් එක්ක ආවා ජයශ්‍රී බෝධියේ පල්ලෙහා තියෙනවා මේ තියෙන ප්‍රාර්ථනා බෝධිය කියලා මේ ගහට පල්ටිය වඳුරු එහෙම දාලා හිතනවා. ඉතින් මේ අපේ කට්ටිය භාගයක් උඩ වදිනවා භාගයක් පල්ලෙහා ඇවිල්ලා ප්‍රාර්ථනා බෝධිය ළඟ හිටියා. මේ ඉතින් මේ ටිකේ අර ශ්‍රී බෝධියට යද්දි මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක්. මේ වීඩියෝ ක්ලිප් ටික තමයි මේ තියෙන විදිහට අපේ සෙට් එක මේ භාගයයි මෙතන ඉන්නේ. තව ඉන්නවා හෙන් සෙට් එකක් එයාලා මේ තාම ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ අපි බුදු පිළිම වහන්සේ පූජා කරන්න ඕනේ හින්දා හිමේ එයාලා මේක තැනකට සෙට් කරගන්න ඕනේ හින්දා අපි ගියා කට්ටියම. ඇත්තටම මේ රුවන්වැලි සෑයට යද්දිත් සෙනග හිටියා. දැන් ඉස්සර වගේ පාර දෙපැත්තේ ඒ වගේ අර වතු වල වගේ ඉන්න දෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම වහලා තියෙන්නේ. මේ යන දෙපැත්තටම ඉන්නවා සිල් ගන්න අම්මලා එහෙම ඊට වල දාගෙන ඒ කට්ටිය. දැන් හැම පාරම පිට පාර අපි ඇවිල්ලා සිටියේ ඒ වගේ පාර අයිනට වෙන්නේ. ඉතින් අපි වැඳලා කරලා මේ දෙවෙනි දවසේ මේ අපි ආවුදේ කන්න කෑම කඩේකට ආව කන්න. ඉතින් මේ කඩේ කෑම ෂෝටීස් කන්න තමයි ආවේ. ඒ ආයෙනකම් මේ අපේ කයියක් දාගෙන කට්ටිය හිටියා. ඊට පස්සේ අපි මේ දෙවෙනි දවසේ හැම පාරම එනවා මේ නුවර වැවේ මෙන්න මේ ඇලට දාන්න. මේකට ඇවිල්ලා ඉතින් කට්ටිය සෙල්ලම් කරනවා වතුරේ. ඉතින් මේ අපේ කට්ටියක් උදේ ආවා. ඉතින් වෙලක් කට්ටිය දවල් ආවා. ඒ වෙනකම් ඉතින් අපේ කට්ටිය කරන්නේ නාන එක තමයි. මේ ඉන්න අපේ සෙට් එක. ඉතින් පැය 5ක් නෙමේ දවසම හරි වතුර නම් ඉදි. කොහොම හරි මේ එච්චර දම්මුර නෑ. මේ බන්ට් එක ඔයාලා නාප් කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ෂෝක් වතුර ටික. ඊට පස්සේ අපි ඉතින් මේ නාගෙන මේ යන්න හදන්නේ මිහින්තලේට. ඔන්න ඉතින් අපි මිහින්තලේට ආවා. මේ තියෙන මිහින්තලේ පල්ලෙහා පාක් එකක්. කියන්නේ මිහින්තලේ ළඟම තියෙන පාක් එකක්. ඉතින් අපේ කට්ටිය පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ඕනි කිව්වා. මේ කට්ටිය එනකන් තමයි අපි නතර කරගෙන ඉන්නේ. මොකද යාරට කට්ටිය පාරවල් දන්නේ නැති අය ඉන්නවා. ඉතින් දන්සල් වලට ගියාම මේ පරක්කු වෙන අය ඉන්නවා. නාන්න ගිහිල්ලා තව කට්ටියක් පරක්කු වුණා. ඒ කට්ටියම එකතු කරලා මොකද අපේ යන්නේ කෙලින්ම මිහින්තලේටනේ අපේ ගමනාන්තේ. ඉතින් එතෙන්ට සෙට් වෙනකන් අපේ කට්ටිය මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඉතින් මතක සටහන්නේ. එතකොට සෙට් එකත් එක්කම ගහපු වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම බලන්න පුළුවන් ඔයාලට Facebook එකේ යකා කල්ලිය කියන සිංහලෙන් යකා කල්ලිය කියලා සර්ච් කරන්න Facebook TikTok එකේ. එතකොට අර මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු ස්ටිකරේ ලෝගෝ එක අර යකා මූණක් එක්ක තියෙන ලෝගෝ එක තියෙනවා නම් ඒක තමයි අපේ ටීම් එක. ඊට පස්සේ අපි මිහින්තලේ වැඳලා අපි කට්ටියව කටුසෑයට ඔයාලා අහලා ඇති කටුසෑය ගැන. කටුසෑය කියන්නේ මිහින්තලේ පාමුලම තියෙන මේ කටුසෑය. ඒ කියන්නේ ඉස්සර යුද්ධ කාලේ ඒ තියෙන ආයුධ හංගලා ඉවර වෙලා මේ හංගපු තැන තමයි කටුසෑය හදලා තියෙන්නේ. කියන්නේ ඒව තමයි වලල දාලා තියෙන උතන බහිරවේක් රකින්නයි කියලා තමයි කියන්නේ. එතන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන තැන. ඊට පස්සේ අපි කටුසෑය වැඳලා ඉවර වෙලා අපි ගෙදර එන්න ආවා. අපි ආවෙද්දි කැගිරාව දඹුල්ල හරහා පාරේ හැම පාරම ඉන්නේ. ඉතින් මෙන්න මේ දන්සලට තමයි ආවේ. මේ ඇවිල්ලා මේ වල ආලා ඇති මේ මැසිරිපුර බද්දන්සර. ඉතින් මේ දන්සරෙන් කාලා අපි හැමෝම ගෙදර ආවා. ඉතින් මේ ඇවිල්ලා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ අපේ මේ ගෙවල් ළඟ ඉතින් අනුරාධපුර චාරිකාව එහෙම නිමා කරා. ඊට පස්සේ මේ ගෙවල් ළඟ පන්සලේ තිබ්බ තොරණකුයි කූඩු වගේකුයි. ඉතින් අපි දෙන්නත් එක්කන් ආවා ඒ කලාපෙත් බලනවා කියලා. ඉතින් අපි මේ ගෙදර ඇවිල්ලා දවස් මේ දෙක ඉඳලා අනුරාධපුරේ ඔක්කොම මේව කරලා මේ ඒකෙන් පස්සේ අපි ආව මේ කූඩු ටික බලන්න. ගොඩක්ම මම අනුරාධපුරේ ගිහින් වීඩියෝ ක්ලිප්ස් අනම්මනම් ගත්තේ නෑ. මොකද මේ ගිහිල්ලා ගෙදරනේ ගියේ
ගියේ අර ගෙස්ට් එකටනේ අපේ ගියේ. ඉතින් එහෙ ගියාට පස්සේ ෆෝන් වැඩිය මං තියාගන්නේ නෑ වැඩිය. අර ඕනම ටික තමයි මම වීඩියෝ කරගත්තේ. අර ඔයාලට ව්ලොග් එකක් ගේන්න ඕනේ හින්දා. ඉතින් මොකද අම්මලා කට්ටියත් එක්ක යද්දි වැඩිය නෑ. ඉතින් එයාලත් එක්ක කාලේ ගත කරන්න යන්නේ. ඉතින් මම අර සුළුවෙන් වගේ තමයි උඩින් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට මේ පෙන්නන්න ගත්තේ. මොකද අර මේ කට්ටියත් එක්ක ඊට වැඩිය අර ෆෝන් වලින් නෙමෙයි ගියාට පස්සේ ඉතින් කට්ටියත් එක්ක ගිහිල්ලා ඒකට ඉතින් කතා බහ කරලා ඉතින් සතුටින් ඇත්තටම මේ ගමන මාරම ගමනක්. ඉතින් ලබන පාර ඉතින් ඊට වැඩිය සෙට් එකක් යනවා. මේ පාර ගොඩක් අපේ කට්ටියගෙන් සාමාන්‍ය යන්න බැරුණා. 3 4 5 දෙනෙක් එහෙම යන්න බැරි වුණා. මොකද එයාලට ඉතින් ප්‍රයිවට් දේවල් නිසා ඉතින් හොස්පිටල් වල ඉතින් එක හේතු නිසා ඉතින් ලබන පාර හැම පාරම යන කට්ටියට තමයි මේ පාර යන්න බැරි වුණේ. ඉතින් ලබන පාර හැමෝටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් ඒ පන්සලේ තිබ්බ කූඩු ටික තමයි මම කතා කරනකම් ඔයාලා බැලුවේ. ඇත්තටම ලස්සනයි මහන්සි වෙලා තියෙනවා. මේ කූඩු වල ගහලා තිබ්බ 5 වසර 6 වසර කියලා. ඉතින් ඒ වගේ කට්ටිය ඔය වගේ නිර්මාණයක් කරනවා කියන්නේ ඇත්තටම මාර දක්ෂයි. එතනින් මට ඇත්තට කූඩු වලින් එකක් තෝරගන්න බෑ. ඒ තරම් දක්ෂයි කට්ටියම. ඊට පස්සේ ඉතින් අපි මේ යන්නේ ගලේ දේවාලේ අපිට නොවේ යන ගමන් කොහොම හරි අපි හැම සෙන්සරාදේ බදාම ගලේ දේවාලේ යන වෙලාව දන්නවනේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් මොකද අනුරාධපුරයට මම හැමපාරම යන්න කලින් බාරයක් වෙනවා. ගිහිල්ලා ඇවිල්ලා මම අනිවාර්යෙන් පූජා වට්ටියක් දෙනවා. මොකද ගලේ දේවාලේ සත්‍යයි. මොකද අපේ අවුරුදු 12ක එක්ස්පීරියන්ස් එක අත්දැකීම තියෙනවා. ඉතින් ගලේ දේවාලෙට මේ මම පූජා වට්ටියක් දුන්නා. ඉතින් මේ තමයි මම අර මේ අට පිරිකර පූජා කරන්න යද්දි මගේ ඔය ගිය අක්කා කෙනෙක් ඉන්නවා අපේ. ඉතින් ඒ අක්කා තමයි මට ඔය වීඩියෝ ක්ලිප්ස් එහෙම අරන් දුන්නේ. ඇත්තටම මාරම ආසාවෙන් මේ පූජා කරේ. ඉතින් ආවමත් මේ වීඩියෝ ක්ලිප්ස් එක ඉතින් මට හොඳ මතකයක්. ඉතින් ගලේ දේවාලේ ගිහිල්ලා පහන් ටික පත්තු කරලා ඔක්කොම කරලා ඉතින් මේ අපි දෙන්න දැන් මේ එතනින් ගියාට පස්සේ යනවා මේ ඉතින් වහපත්තු කරන දවසේ අයියාගේ කෝලම්. ඉතින් එයා එහෙම තමයි ඉතින් හිතා වෙලා ඊවිල් පහළු කරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න ගියා. ඒ ගියේ මම කියන්නේ මේ තමයි සක්කල මහා පහන් කූඩුව. මේක තියෙන්නේ මිනුම ගොඩ නවලෝක හන්දියේ වල දන්නවා. ඉතින් මේක දිනේශ් වාර්තාවකටත් ගියා. ඒ කියන්නේ ආසියාවේම ලොකුම කූඩුව බවට පත් වෙලා ඒ අයියට සාතිකයේ කුරම්පදක්කමක් වගේ එකක් හම්බුණා. ඔයාලා දකින්නත් ඇති ටීවී එකේ. ඉතින් ඇත්තටම මේ වගේ නිර්මාණ හැමදාම කරන්න ලැබෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ඒ වගේ ලංකාවේ කෙනෙක් ඒ වගේ දෙයක් කරාම අනික විනෝගොඩ කියන්නේ අපේ අම්මගේ ගම. ඉතින් ඒ වගේ දෙයක් කරන්න තරම් ඒ ගමෙන්ම කෙනෙක් ඒ වගේ වුණා කියම ඇත්තටම ඉතින් ආඩම්බරයි. ඉතින් ඒ වගේ මේ වැඩ කරන්න තව ශක්තිය ධෛර්යය ලැබිලා ඉස්සරහට යන්න ඕනේ. මේ ලංකාවේ නම් හැමදාම ගෙනියන්න ලැබෙන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ මිනිස්සුන්ට බලන්න රෑනිලි මරාගෙන කියන්නේ මහන්සි වෙලා මේ අයියාත් එක්ක එතන ගිහිල්ලා කතා කරාම යාලා කිව්වා ඉතින් කන්නේ නැති දවසොත් තියෙනවලු. ඉතින් අර යාලා වැඩට මහන්සි වුණාම කොහොම අතින් තමයි කැඩයම් පවා මෙතන නිර්මාණය කරලා තියන්නේ යාම. ඉතින් එච්චර මහන්සියක් වෙලා ඒ මහන්සියට සාධාරණයක් වටිනාකමක් හම්බෙලා තියෙනවද? ඇත්තට මේක මගේ පේජ් එකේ පවා දැම්ම. ඉතින් යාලත් එක්ක අපි ගිහින් කතා කරා. යාලා හරි හොඳයි. කතා බහ කරලා යාලම තමයි මේක බලන්න යද්දී මේකේ ලයිට් එක පවා ඔෆ් කරලා තිබ්බේ. ආපහු කූඩුව දාලා පෙන්නුවා. ඉතින් ඒ වාගේ අර මනුස්සකම තියෙන ඇත්තටම හොඳ මනුස්ස කට්ටියක් තමයි මේක කරේ. ඇත්තටම හිත හොඳ මිනිස්සු. ඉතින් එයාලා කිව්වා මොනවද මේක දාන්න දන්නේ නැති කට්ටියට බලන්න කියලා. ඉතින් මම මේකමයි එතනින් පුමාම කෙනෙක් මට තනිකරේ කූඩුවේ කතාව පවා කිව්වා කියලා දුන්නා. මේක වෙන්නේ මෙහෙම, මේකේ ලෝක විනාශේ, ලෝකේ පැවතුනේ කොහොමද, මේකේ සතර අපායවත්. එතකොට මේක නිකන් කූඩුවක් නෙමෙයි. මේකේ හැපදේම කියවෙනවා. එතකොට සතර වරන් දෙවිවරු ඉන්නවා. එතකොට ඒ කියන්නේ මේක පරිභ්‍රමණය වෙන විදිහ, මේ ලෝකෙ හැදිරච්ච විදිහ ඒක මාර ගැඹුරේ හිතන්න ඕන. ඒ කියන්නේ ඒක දකින්න ඕනේ එතෙන්ට ගිහිල්ලා. එතකොට තමයි තේරෙන්නේ ඇත්තරම එතන දොරෙන් ඒ කියන්නේ යද්දිම ඇතුළට වාව් කියුණා. ඒ තරම් ඒ කියන්නේ සහ කඩවහන් වැදෙන්න එපා.
ඒ අත්වලට හැමදාම යෝධ බලය යෝධ ශක්තිය ලැබෙන්න ඕනි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඔයාලත් යන්න ඇති ගියපු අය මට කමෙන්ට් එකක් දාන්න ගියා නම්. ඉතින් මාරම ලස්සනයි මං හිතන්නේ මේ එයාලා කිව්ව මම මේක තාම හරියට එයාලට කියන්නේ බලන්නවත් ඉතුරුන්නේ නෑලු. ඒ කියන්නේ ටෙස්ට් කරගන්නවත් කාලයක් තිබුණේ නෑලු. හරියටම හදන්නලා ඉවර කරන්න ඉස්සලා බෝයට පෙන්නන්න කිව්වා. ඉතින් අපි ගියේ පොසොන් ඔහේ පහුවෙලා දවස් 3ක් ගියාට පස්සේ ඉතින් එයාලට වැඩවත් හරියට නිමා කරගන්න බැරි වුණා කිව්වා. ඉතින් මේක වැඩි ලස්සනට ඔයාලා දකින්න ඇති ගියපු කට්ටිය ඉස්සලා බෝයට බලන්න ගිය කට්ටිය. ඉතින් මම ඒක ගැන සඳහන් කරපු ඔයාලට බලන්න ඕන නම් මේකේ කියන කතාව ඒ මාමා ඔයාලා බලන්න මම අර කියපු පේජ් එකට ගිහිල්ලා යකාකාලී සිංහලෙන් ටයිප් කරලා ඒකේ පල්ලෙහාට යද්දි තියෙනවා. හරි කතාව දැනගන්න ඕන නම් මේ කූඩුව ගැන විස්තර මේකේ වෙන්නේ මොකද්ද කියලා ඔයාලා ඒ පේජ් එකේ තියෙන වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. කොහොමද කියන්නේ මේ කූඩුව මම දැකපු කූඩුව වලින් මිල්ලට ඒ කූඩුව ඉතින් මාර මහන්සියක් දරලා තියෙනවා. තව මම Facebook එකේ දැක්ක සයන් ඔය පානදුර පැත්තේ වගේ දිනුවා. ඉතින් හැමෝම දක්ෂයි හැමෝගෙම නිර්මාණ ලස්සනයි. තව නිර්මාණ කරන්න මොකද නොමිලේ මේ වගේ දේවල් පෙන්නනවා කියන්නේ මිනිස්සෙක්ට ඇත්තට මේක මාරම පිනක්. මොකද මේ වගේ හැකියාවන් තියෙනවා කිව්වහම මේ කියන්නේ තරුණය වගේ ඉස්සර ඔය වගේ ගොඩක් අපේ තාත්තලගේ වයස කට්ටියනේ දැන් මේ වගේ තරුණ පරම්පරාවට මේ වගේ දෙයක් කරනවා කිව්වම ඇත්තටම මාරම. හැමෝම මෙතන හිටපු කට්ටිය කතා වුණා. ඉතින් මේක ඔයාලට ඉතින් බලන් ඉඳී තේරෙනවා ඉතින් මේකට වෙලා තියෙන මහන්සි. හැමෝම ඉතින් මේක බලපු නැති කෙනෙක් නැතුව ඇති මම දන්නවා. මොකද මිනෝගොඩ ගලේ දේවාලය යන දවසට සෙන්සුරාදා බලාද වෙද්දී අයියලා කිව්වා පොලිම වැඩි කියලා. ඒ කියන්නේ යාලට කතා කරන්නවත් බැරි තරම් එතන මේ සෑහෙන්න පොලිම කියලා කිව්වා. දැන් මේ පෙන්නේ වලට අපි කරගෙන්න කූඩුව මේ ගියපුම වෙලේ ලයිට් එක දාලා තමයි තිබුණේ. මේ කූඩුව ඊට පස්සේ ඔන්න ඉතින් කියලාම කූඩුව මේ දැම්ම කූඩුව කරකවනවා ටික ඇත්තට මේ යද්දී ඔක්කොම ඔෆ් කරලා තිබුණේ. ඒගොල්ලෝ මේ යන්නේ කියලා අපි උදේ යද්දී සාමාන්‍යයෙන් ගලේ දේවාලේ ගිහිල්ලා ටයිම් එකට එකමාරට විතර මොකද කූඩුව 12 වෙද්දි නවත්තනවා කියලා තමයි කිව්වේ අපිට. මේ වගේම තමයි ඉතින් මිලගේ කූඩුවත් මතක් කරන්න ඕනේ. ඒ කූඩුවත් ඇත්තටම ඒ වගේම වව් කියවෙනවා වගේ කූඩුවක්. ගිහාම මේ කූඩු දෙකටම ගියාම නිකන් ඇවිදින්නත් අමතක වෙනවා. එකම තැන බලාගෙන ඉඳලා ඇත්තටම මාරම විශිෂ්ට නිර්මාණ දෙකක් තමයි මේ දෙක මතක් කරන්න ඕනේ. ඊට පස්සේ ගෝපාලි මේ එතන හිටපු අයියලා කෙනෙක් අපිව එක්කගෙන ගියා. ඒ හදපු කවිය අපිත් එක්කලා කතා කරන්න ගියේ. එයා කතා කරලා ගියා. ඊට පස්සේ එයා හම්බෙලා මේ වචනය කිව්වේ නැත්තම් හරි නෑනේ. ඇත්තට අපිටත් ඒක හිතට රවුල්. ඊට පස්සේ මේ ගිහිල්ලා මේ අපේ අයියාත් එක්ක කතා කරනවා. එයාට සතුටු මේ රෝස් පාටයක් අරන් ඉන්නේ. මේ වගේම තමයි මිල්ලතේ කුඩුවට බලන්න ගියේත් අපි ඒ හදපු අයියාව හම්බුන්නේ නෑ. උනාට අනවුන්ස් කරන අයියාට කියලා ආවේ වචන පොතේ මිනිස්සුන්ට ඒ වචනේ මාර ශක්තියක් මහ වෙලා. ඉතින් මේ අයියත් එවැනි කියන්නේ ඒක. ඉතින් මොමරි ඔහොම තමයි ඉතින් පොසොන් බ්ලොග් එක ඉවර වෙන්නේ. මේ කොහොම හරි කට්ටිය ඩ්‍රයිවර්ලා ටික වීඩියෝ ක්ලිප්ස් එකක් ගන්න ඕනේ කිව්වා. ඉතින් කොහොම හරි ඉතින් පොසොන් එක බ්ලොග් ඉවර වෙලා කූඩු ටික බලලා අපි ආවා. ඊට පහුවදා ඉතින් ෆුඩ් සිටි එකට පොඩි බඩුවකයක් ගන්න. ඉතින් පොසොන් දවස් ටික අපේ මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් අපි පීල්ස් එකෙනුත් බඩු ගන්නවා, ෆුඩ් සිටි එකෙනුත් බඩු ගන්නවා. දෙකේම ඉතින් වෙනසක් නැහැ. ඉතින් ගොසරි අයිටම් අපි දෙන්න ගන්න. ඊට පස්සේ අපි හාල් නම් ගන්නෑ. හාල් ගන්න අපි මේ අපේ නයිවල තියෙනවා මේකේ. ඉතින් අපි ෆුඩ් සිටි එකට ගිහින් වෙන ගමන් අපි හැමදාම වේයන් ගොඩ ආවොත් අපි කරන්නේ තමයි මේ සයිව කඩේ තෝසේ කන එක. තෝසේ උළුදු වලට මාරම රසයි එතන. තියෙන වේයන් ගොඩ රේල්වේ ස්ටේෂන් එකට මෙහා කොහොමද කලලයිට් එක පාස් කරලා යද්දි ඉතින් අපි කාය ගහන තියෙන කාය එකත් මම ගත්තා. කොහොම හරි ඉතින් මෙයාලා තමයි එතන හදන්නේ. කොහොම හරි අපි වේයන් වලින් කාලා බීලා ෆුඩ් සිටි එකට ගිහිල්ලා කොහොම හරි මං ආවා මගේ මේ එදා මං ඇඳුමක් වගේක් බලලා ගියා. මේ එදා මගේ සයිස් තිබුණේ අර මේ ඩෙනිම් වගේක්. ඊට පස්සේ ඒකට ගියා අපි ඒ ඩෙනිම් එක ඇවිල්ලාද කියලා බලන්න. යාලා කිව්ව සතියකින් වගේ එනවයි කියලා. ඊට පස්සේ කොහොම හරි
ඒ ඩෙනින් එක බලාගෙන අපි එන ගමන් මෙතනින් අපි මේ ගෙවල් හරියේ තියෙන පැතුම් හොටෙල් කියලා හොටෙල් එකක්. ඊට පස්සේ හොටෙල් එකට ආවා. ඒ හොටෙල් එකෙත් කෑම මාරම හයි රයිස් ඇන්ඩ් කරි. මේ තියෙන්නේ දිවුලපිටිය ගම්පහ බස් පාර. ඉතින් මේ කඩේ තියෙන උඩුගම හන්දියේ අපි ඉතින් රයිස් ඇන්ඩ් කරි රයිස් අනම්මනම් ගන්නවා. ඒකෙන් දවල්ට කාලා එයා මේ මයිවල හන්දියේ මේ කඩේ තියෙන වල දන්නවා මයිවල පන්සල ළඟ. ඉතින් එතනින් ඒ ඇන්ටිගේ කිරි එක මාරම රසයි. ඉතින් එතනින් වෙලෝ රොටි කාලා අපි ඉතින් ගෙදර ආවා. කොහොම තමයි අපේ vlog එක ඉවර වුණේ. ඉතින් thank you for watching. Bye.